ස්මූත් විදිහට වටේ කරගෙන ගවෙන්නේ. තැඹිලි රතු අපව් නිල් තද නිල් කොළ ඕන එක ඕන විදිහට මේ උඩට පල්ලෙහාට ඊට පස්සේ පැත්තට හැම පැත්තකට මේක ජොයිස්ටික් බටන් එකකින් මේව කරගන්න පුළුවන්. ඉතින් මේසයක් උඩින් තියන්නත් පුළුවන් ගයිස් මේක මෙහෙම දිගාරලා. බලන්න දැන් මේ ගිම්බල් එක කොහෙට හැරෙව්වත් ගානට මූණටයි එන්ටර් වෙන්නේ. පාරුනේ ඒ ගානට ඇත්තටම හොඳයි මේ ගිම්බල් එක. 360 එකෙන් ෆොටෝ වදිනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. Hi guys, ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. ඔන්න අදත් අපි දෙන්න අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද වීඩියෝ එක කරන්නේ අපි දෙන්න අලුතෙන් ගත්ත ගිම්බල් එක ගැන. ඉතින් මේක අපි දරස්සකින් ගයිස් ගත්තේ කොහමරි ඔයගොල්ලෝ thumbnail එකේ දකින්න ඇති මේක බජට් ගිම්බල් එකක්. ඇත්තටම රුපියල් 13000යි උනේ අපිට මේක ඇත්තටම. ඉතින් මේක මේ ගානට වටිනවද කියලා අපි බලන්නයි දැන් යන්නේ. ඉතින් කොහොම හරි කට්ටිය දාලා තියෙන ඒ කමෙන්ට් හොඳයි අවුලක් නැහැ කියලා. ඉතින් අපි මේක අන්බොක්ස් කරලා බලමු ඇත්තටම මේකේ ෆීචර්ස් කොහොමද? එතකොට මේක හොඳයිද? එතකොට මේක අපිට පාවිච්චි කරන්න වටිනවද? ඉතින් ඒ ඔක්කොම බලමු නේද? මේක කියන ගානට වටිනවද කියලා. ඉතින් මේක තමයි ගිම්බල් එක. මේකේ නම කියන්න ඕනේ ඇත්තටම මේක Smart XE ගිම්බල් එක. ඉතින් කොහොම හරි ඔව් මේකේ පිටිපස්ස මේ වගේ ඉස්සරහා මේ වගේ තියෙන්නේ. ඉතින් මේකට ඇප් එකකුත් තියෙනවා guys download කරගන්න. ඉතින් ඒකත් අපි ඉස්සරහට දැන් වීඩියෝ එකේ අපි ඔක්කොම කියන්නම්. සීරම් මේක අන්බොක්ස් කරලා අපි ඔක්කොම විස්තර කියන්නම්. මේකේ අපේ ෆෝන් එකට දාගෙන ඒ විස්තර ඔක්කොම. එහෙනම් අපි මේක හොඳයිද කියලා බලමු නේ. ඔව් අනිවාර්යෙන්ම බලමු. එහෙනම් අන්බොක්ස් කරලා බලමු guys. අපි පළවෙනි වතාවට මේ ගිම්බල් එක අන්බොක්ස් කරන්නේ. එහෙනම් අපි අන්බොක්ස් කරලා බලමු. එහෙනම් guys දැන් අපි මේ අන්බොක්ස් කරපු ගිම්බල් එක ඒ කොටස් එකින් එක සෙට් කරලා බලමු. සෙට් කරලා බලමු. ඉතින් guys මේක තමයි ඔයගොල්ලෝ පේනවා ඇති මේක ගිම්බල් එක. ඉතින් අපිට මේක මෙහෙ මේ කෑල්ලෙන් අපිට පොඩ්ඩක් උඩට උස්සන්න ඕනේ මේක ඕපන් කරගන්න. ඉතින් කොහොම හරි මේක පොඩ්ඩක් උඩට ඉස්සුව ගමන් මේක ඉස්සෙනවා. ඔන්න ඔය ගන්නට ඊට පස්සේ මේක ඉස්සෙනවා guys. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේකට අපේ ෆෝන් එක සෙට් කරගන්න ඕනේ. මෙන්න මේ කෑල්ලට. ඉතින් අපි ෆෝන් එක සෙට් කරලා මේක ඔන් කරලා බලමු. ෆෝන් එක මේ තියෙන ෆෝන් එක guys. අපි දැන් මේක සෙට් කරගමු මේ ගිම්බල් එකට. අපි දැන් ෆෝන් එක මේකට සෙට් කරා. ඔයගොල්ලන්ට පේනවා ඇති. දැන් තියෙන්නේ අපිට මේක ඔන් කරගන්න. බලමු අපි ඔන් කරලා මොකක්ද වෙන්නේ කියලා. අපි නම් මේක දැන් ඔන් කරගමු. මෙන්න මෙතන තියෙන බටන් එකෙන් තමයි guys අපිට ඕන් කරගන්න තියෙන්නේ. මෙන්න මෙතන ඔයගොල්ලෝ පේනවා ඇති මේ බටන් එකේ. ඉතින් අපි මේක ඔන් කරගෙන බලමු. දැක්කද guys? ඒක ටක් ගාලා ඒ කියන්නේ අර ටක් ගාලා රොටේට් වෙලා අපේ පැත්තට හැරෙනවා. ඉතින් ඔන්නෝමයි මේක ඔන්න ඉන්නේ. ඉතින් guys මේකට තව කෑල්ලක් එනවා. මෙන්න මේ කෑල්ල මේ කෑල්ල අපිට මෙන්න මෙතන යටින් අපිට සෙට් කරගන්න පුළුවන්. එතකොට අපිට අල්ලගන්න පහසුයි මේක. ඉතින් අපි මේක මෙන්න මේ විදිහට යටින් අපි සෙට් කරගමු. මෙහෙම කරකවලා දාගන්නයි තියෙන්නේ මේක. ඔන්න ඔය ආකාරයට අපි හරි. ඊට පස්සේ guys ඒක ගානට සෙට් වෙනවා. ඉතින් ඒකත් හරි. ඊට පස්සේ අපිට මේක දිගාරින්න පුළුවන්. ඔන්න බලන්න. මේක අපිට මෙන්න මේ විදිහට දිගාර ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට. ඉතින් මේසයක් උඩින් තියන්නත් පුළුවන් guys මේක. මෙහෙම දිගාරලා. ඔව් මේක අපෝ අපි මේ විදිහට දාගමු. හරි හරි guys. ඉතින් දැන් තියෙන්නේ අපිට මේකේ තියෙනවා guys ඇප් එකක් තියෙනවා අවුචෝන් කියලා ඇප් එකේ. ඒක දාගෙන තමයි අපි මේ ෆෝන් එක කනෙක්ට් කරන්න ඕනේ මේකට. ඊට පස්සේ තමයි අපිට මේකේ තියෙන ෆීචර්ස් ඔක්කොම බලා ගන්න පුළුවන් මේ ඇප් එක හරහා. ඉතින් guys අපි ඇප් එක දාගමු. මම දැන් මේකේ අවුචෝන් කියන ඇප් එක දාගත්තා. එහෙනම් අපි මේකේ වැඩ කරන ටික බලමු නේ. හරි. ඉතින් ඔන්න වුණා. ඉතින් අපිට මේකට ඕන වෙනවා අපේ මේකට තියෙනවා අවුචෝන් කියලා ඇප් එකක්. මේ ඇප් එක මේකට දාගන්න ඕනේ guys. ඉතින් මම මේ ඇප් එක දාගෙන තියෙන්නේ. ඉතින් මේකේ ෆීචර්ස් ගොඩක් තියෙනවා.
ඇත්තටම කිව්වොත් ගොඩක් ෆීචර්ස් තියෙනවා. ඊට පස්සේ ස්ලෝ මෝෂන්, ඊට පස්සේ වීඩියෝ, ෆොටෝ, පැනරෝමා එහෙම ගොඩක් තියෙනවා. මෙන්න මේ පැනරෝමා කියන එක try කරලා බලමු අපි. ඒක බලන්න මේ දැම්මට පස්සේ මොකක්ද වෙන්නේ කියලා. අපි මේ විදිහට මේක දාගමු guys. ඉතින් ඒකින් වෙන්නේ හතර වටේටම ෆොටෝ වදින එකයි වෙන්නේ. ඒ කියන්නේ අර 360 එකෙන් ෆොටෝ වදිනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඒකයි අර හැම පැත්තකට වගේ ෆොටෝ වදිනවා. දැක්කද? කියන්නේ හතර පැත්තටම ෆොටෝ වදිනවා ඒකේ. කොහොම හරි ෆොටෝ සාමාන්‍ය 6ක් විතර වදිනවා guys. ඉතින් ඒකත් මරු ෆීචර් එකක් මේකේ. ඊට පස්සේ අනිත් ෆීචර් එක තමයි මෙන්න මේ ඉන්ස්පෙක්ෂන් කියන එක. ඒකත් අපි දාගෙන බලමු. ඒකෙන් වෙන්නේ guys, ඒ කියන්නේ අර මේ ෆෝන් එක ගානට වටේ කරගෙන එක. අර ස්මූත් විදිහට වටේ කරගෙන එකයි වෙන්නේ. ඉතින් අපිට අර වීඩියෝ එකක් වුණත් ලස්සනට ගන්න පුළුවන් ඒකෙන්. දැක්කද? ලස්සනට වටේට කරගෙනවා ඒක. ඉතින් තව තියෙනවා මේකේ වීඩියෝ ස්ලෝ මෝෂන්, ඊට පස්සේ hatchback කියන මේකෙන් වෙන්නේ guys අර zoom කරන එකක් ඔන්න බලන්න. මේකෙන් වෙන්නේ මේක උඩට පස්සේ zoom වෙන එක. දැක්කද? ඒකෙන් zoom වෙන එකක් guys එන්නේ. ඉතින් ඊළඟට යමු අපි මේකේ ඊට පස්සේ වීඩියෝ ස්ලෝ මෝෂන් ඒ ටික තමයි තියෙන්නේ. ඉතින් guys මේකේ තියෙනවා face tracking, body tracking, object tracking ඒ ඔක්කොම තියෙනවා මේකේ. guys මම මේකේ දැන් face tracking දාලා පෙන්නන්නම් කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් මේක අපි මේක එපුවට පස්සේ face tracking එක වැඩ කරනවා. ඊට පස්සේ දැක්කද දැන් මූණට ගානට වැටෙනවා ඒක. ඊට පස්සේ ඔන්න බලන්න දැන් මේ gimbal එක කොහෙට හැරෙව්වත් ගානට මූණටයි enter වෙන්නේ. ඊට පස්සේ අපි දැන් ඔයා පොඩක් ෆෝන් එක කරගෙන යන්න. දැක්කද? පොඩ මේ පැත්තෙන් පැත්තට. දැක්කද? ඒ කියන්නේ guys අර face tracking මේකේ හොඳටම වැඩ. ඒකත් බය වෙන දෙයක් නැහැ. අපි දැන් මේක ඕෆ් කරගෙන ඉමු. ඊට පස්සේ අපිට මේකේ තියෙනවා guys ඊළඟ එකටම මේකේ joystick button එක තමයි මේ මැද තියෙන්නේ. ඒකෙන් අපිට මේ ෆෝන් එක අපිට හරව ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. ඒ කියන්නේ අපිට ෆෝන් එක ඕන විදිහට මේ උඩට පල්ලෙහාට ඊට පස්සේ පැත්තට හැම පැත්තකටම මේක joystick button එකකින් මේව කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ record button එක. මේකේ බෝ ගමන් ටක් ගාලා record වෙනවා දැක්කද? ඒ record button එකෙන් බෝ ගමන් ටක් ගාලා record වෙනවා. බෝ ගමන් මේක off වෙනවා. ඊට පස්සේ අපි දැන් හිතන්නකෝ දැන් මේක ওই විදිහට ඔහම තිබ්බා කියලා. සාමාන්‍ය ෆෝන් එක පැත්තට වගේ. ඊට පස්සේ අපිට ආපහු අපේ face එකට මේව කරගන්න නම් අපි මෙන්න මේ බටන් එක දෙපාරක් ටච් කරපු ගමන් ටක් ගාලා අර හිටපු තැනටම ෆෝන් එක ආපහු මේ වෙනවා. ඊට පස්සේ ඒක තියෙනවා. ඊට පස්සේ මෙන්න මේකෙන් තියෙන්නේ මේක අර ફોකස් කරගන්න පුළුවන්. මේකෙන් අර ફોකස් කරගන්න පුළුවන් මේ. ගන්නට ફોකස් කරගන්න පුළුවන්. ඒක තියෙනවා. ඊට පස්සේ මේ දෙකෙන් තියෙන අර zoom in zoom out කරගන්න එක මේක. ඉතින් ওই ටික තමයි තියෙන්නේ. තව තියෙනවා guys මේකේ mod තියෙනවා අනම්මනම් මේ බටන් එකෙන් බටන් එකේ ඉබුවට පස්සේ ඒක mod ටික මාරු වෙනවා මෙන්න මේ බටන් එකේ මේ මැද බටන් එකේ ඉබුවට පස්සේ. ඉතින් ඒ ටික තියෙනවා. ඉතින් ඕක ওই ටික තමයි මේකේ තියෙන්නේ. ඇත්තටම මාරම වටිනවා. ඉතින් ඔක්කොම හොඳයි මේක ඇත්තටම කියන්න වරදක් නැහැ. සුපිරි gimbal එකක්. ඉතින් මේ joystick එකත් හොඳටම වැඩ. ඕගොල්ලන්ට පේනවා ඇති. ඉතින් ඇත්තටම හොඳයි gimbal එක. ඉතින් අනිවාර්යයෙන්ම guys කියන්න ඕනේ මේ app එක නම් අනිවාර්යයෙන්ම දාගන්න ඕනේ guys මේ මෙතන how to one කියන app එක. ඒක දාගන්න ඕනේ. එහෙනම් guys අපි දැන් බැලුවේ මේකේ වැඩ කැලි ටික. ඇත්තටම කොහොමද වැඩ කැලේ ටික? පිස්සු හැදෙනවා guys. ගානත් එක්ක ඒ වැඩ කැලේ ටික ඇත්තටම නේ මාර වටිනවා. ඔව්. content creator කෙනෙක්, traveler කෙනෙක්, මොනවා හරි එක එක මේ review කරන කෙනෙක් නේද? ඊට පස්සේ vlog කරන කෙනෙක් ඕන කට්ටියකට මේක ඇත්තටම වටිනවා. ඇත්තටම හොඳයි. අනික 13000 ගානක් ඒක නිසා මාරම වටිනවා ඇත්තටම. එකක් කියන්න ඕනේ guys. ඉතින් අපි මේක අරගෙන දැන් ටික දවසක් වෙනවා. ඊට පස්සේ දැන් මම අද දරස් එකට ගිහිල්ලා බලනකොට කොහොම හරි මේක 15000 ගානක් වෙලා ටිකක් ගණන් ගිහිල්ලා රුපියල් 2000කින් වගේ. ඉතින් ඒත් පාඩු නෑ මම නම් කියන්නේ. ඒත් පාඩු නෑ ඒ ගානට ඇත්තටම හොඳයි මේ gimbal එක. තව ඕගොල්ලෝ දෙයක් පෙන්නන්න බැරුණා මේකේ ලයිට් එකක් තියෙනවනේ. ඒක පෙන්නන්න බැරුණා මට. ලයිට් එක. ඔව්. ඉතින් guys මේ තියෙන්නේ ලයිට් එක. ඉතින් මේක අපිට මෙන්න මේ විදිහට උඩට සෙට් කරගන්න පුළුවන්. ඕගොල්ලෝ මම පෙන්නන්න.
මෙන්න මේක මෙන්න මෙතන මැග්නට් එකක් තියෙන මෙහෙම කරලා ටක් ගාලා අත්හැරපු ගමන් සෙට් වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට මේකේ ලයිට් ගොඩක් තියෙනවා මේක උගලන දාලා පෙන්නන්න අම්මා. මේ නිල් ඊට පස්සේ ඒ අර එළිය වැඩි කරගන්න එක guys. ඊට පස්සේ මේ තැඹිලි ලයිට් කලර් එක තැඹිලි රතු අපව් නිල් තද නිල් පොළ ගොඩක් තියෙන රෝස අපව් නිල් ඔව් එච්චරයි තියෙන්නේ. ඉතින් පාට කිහිපයක් තියෙනවා. පාට ගොඩක් තියෙනවා ඇත්තටම. ඒකත් මාර වටිනවා ලයිට් එකත්. ඉතින් ලයිට් එකත් එක්කම මම ගත්තේ 13200 ගානේ. 13200 ගානේ ඔක්කොම උනේ. ඉතින් මම අනිවාර්යයෙන්ම මේක රෙකමන්ඩ් කරනවා අනිවාර්යයෙන්ම නේ හැමෝටම. අපිත් බලාපොරොත්තු වෙනවා ඉස්සරහට වීඩියෝ මේකෙන් අනිවාර්යයෙන්ම අපි දැන් ඉස්සරහට කරන්නේ. ඒ ඇත්තම සුපිරි. මොකද අපිටත් සමහර ඒවා වීඩියෝ කරගන්න අමාරුයි ෆෝන් එකෙන්. ඉතින් මම මේක ලින්ක් එක දාන්නම් guys පහලින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න ලින්ක් එකකින් දරසිකට ගිහිල්ලා. ඉතින් අනිවාර්යෙන් මේක ගන්න. අනිවාර්යෙන්ම ගන්න. එතකොට මේක සෙට් කරන විදිහ මේක ගැන පොඩි අප්ඩේට් එකක් ගන්න ඕන නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම බලන්න. බලන්න ඉවරන ගම බැලුව ඇති කියලා අපි හිතනවා. ඉතින් ඔයගොල්ලෝ මේකෙන් දැනුමක් ගන්න ඇති. ඉතින් මේක තමයි ස්මාර්ට් XC gimbal එක. ඉතින් වීඩියෝ කරන්න කැමරා කරන්න කැමති කෙනෙක් ඕන දෙයකට හොඳයි. මේක හොඳයි. එහෙනම් guys අපි ඉස්සරහ වීඩියෝ ටික හරි ලස්සනට දී කියලා හිතනවා මේකෙන් වීඩියෝ කරලා පොල් ටිකකට. එහෙනම් guys අදට අපේ වීඩියෝ එක ඉවරයි. ඊළඟ දවසේ තව ලස්සන වීඩියෝ එකකින් අපි දෙන්න එනවා. එතකන් අපේ channel එක subscribe කරන්න, comment කරන්න, like කරන්න. ඒ වගේම අපේ Facebook page එක වගේම TikTok account එකක් තියෙනවා. මේ හැම එකකේම නම වෙන්නේ Life with Soulmate. ඉතින් ඒ හැම එකම follow කරන්න guys. එහෙනම් like කරන්න. ඔව් අපි ඊළඟ වීඩියෝ එකේ set වෙමු. අනිවාර්යයෙන් මම මේක link එකේ පල්ලෙහෙන් දානවා. හැමෝම බලන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ set වෙමු. කට්ටියටම බුදු සරණයි. ජය වේවා. Bye.